ආයිබුවන් යාළුවනේ ඔබ හැමදිනාටම. අදත් සාරති YouTube නාලිකාව ඔස්සේ අපි හම්බ වෙන්නේ ගම්බාර සූනියන් දෙවියන් සම්බන්ධව සිද්ධ කරපු වීඩියෝ එකේ ඉතුරු ටිකත් අරගෙනයි. අපි එදා කතා කළා වගේ බොහෝ දෙනෙකුට මුණ නොගැසුණු, බොහෝ දෙනෙකුට අවධානයෙන් ගිලිහුණු, ඒ වගේම ලංකාවේ බොහෝ දෙනෙකුට යන්නට නොලැබුණු ඊටාම සුළු පිරිසක් පමණක්, දහසකට එක්කෙනෙක්, සමහරට දසදහසකට එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, පමණක් දන්න මේ සුවිශාල මේ අద్භූත චමත්කාර ජනක විශ්වකර්ම මේ නිර්මාණය, සබාදහම නිර්මාණයක අපේ නිර්මාණයට වඩා මේක ඇයි මිනිසුන්ට මෙච්චරටම වසන් වුණේ කියන ප්‍රශ්නේ මට තවමත් තියෙනවා. ඒක මම පෞද්ගලිකව කල්පනා කරනවා, ඇයි මෙච්චර වටිනා පින්බිමක් මිනිසුන්ට වසන් වුණේ කොහොමද කියන එක. ඉතින් මේක වසන් වුණේ කොහොමද කියන ප්‍රශ්නේ හිතා ගන්නට බෑ. මම හිතන හැටි ඒක දෙවියන් විසින් වසන් කළා වෙන්නත් පුළුවන්. මොකද උන්වහන්සේ නිදහසේ වැඩ ඉන්න භූමියක් වශයෙන් ඒක පරිහරණය වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ නමුත් අද අපි ඔබව එක්කගෙන යන්නේ එහි දෙවනි වීඩියෝ එක, නැත්නම් එහි දිගුවකට. එදා අපි කතා කළා ඔය ගම්බාර සිද්ධ සූනියන් මහ දේවතාවුන් වහන්සේගේ ඔය දේවාලේ ඉදි වෙලා තියෙන කුටිය පිළිබඳව සහ ස්ථානය පිළිබඳව. ඇත්තට මේක මහ විශාල පර්වතයක්. මේකේ ප්‍රමාණය මෙච්චරයි කියලාවත් කියන්න බෑ. ඒ තරම් අති සුවිශාල පර්වතයක්. මේ සුවිශාල පර්වතයේ පාමුල එක්තලා අඳුරු ගුහාවක තමයි දේවතාවුන් වහන්සේගේ ගිනි කබල තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඉතින් මෙතෙන්ට එන පාර අපි ඔබට ඉදිරිපත් කරන්නට තමයි දෙවෙනි වීඩියෝ එක බලාපොරොත්තු වෙන්නේ. මේ පාර කියලා කියන්නේ මේක නිර්මාණය වෙන්නේ ඇත්තටම බොහොම අතීත යුගයේදී. උදාහරණයක් වශයෙන් කියනවා නම් කතරගම දෙවියෝගේ ඉතිහාසය සම්බන්ධව කතා ප්‍රවෘත්ති දක්වාම මේ ලෙන සම්බන්ධයි. ඒකට හේතුව වල්ලිමෑණියන්ට සම්බන්ධයි කියලා මම කිව්වනේ. ඒ වල්ලිමෑණියන්ට සම්බන්ධ නිසා පැහැදිලිව මේක අවුරුදු 4000කවත් ඉතිහාසයක් මෙතෙන්ට අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ඒ නිසා මේක මේ අද ඊයේ කතාවක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. කෙසේ නමුත් වලගම්බා රජුරුවන්ගේ රාජ්‍ය කාලයට මේක එනකොට වලගම්බා මහරජතුමා මේකට බෞද්ධ මුහුණුවරක් ගේනවා. මේ මහ විශාල තිබුණු ලෙන බෞද්ධ විහාරයක් බවට පත් කරලා එතුමා මේකේ ලංකාවේ තියෙන විශාලතම, ලංකාවේ නෙමෙයි ආසියාවේ තියෙන විශාලතම සතබෙන පිළිමය මෙහි නිර්මාණය කරනවා. ඔබ දැකලා නැහැනේ. ඔබ දැකලා නැහැ. ඒක ඔබේ අවාසනාව. ඇත්තටම මේ ශ්‍රී ලංකාදීපේ ඔබ බෞද්ධයෙක් නම් ලංකාවේ නෙමෙයි ආසියාවේ තියෙන විශාලතම සතබෙන පිළිමය ඔබට දකින්න වාසනාවක් නැති වෙලා තියෙනවා කියන එක ඇතින් අභාග්‍ය තමයි ඇත්තටම කියනවා. මොකද අපි ලෝකේ පුරාය විදිනවා. නමුත් අපිට ආසියාවේ තියෙන විශාලතම සතපෙන බුද්ධ ප්‍රතිමාව දකින්නවත් අපිට වාසනාවක් නැහැ. ඒක අභාග්‍යයි. මම ඒක අභාග්‍ය වශයෙන්මයි සලකන්නේ. ඉතින් අපි ඒක ඉස්සරහට කතා කරමු කොතනද තියෙන්නේ, කොහොමද යන්නේ සහ ප්‍රතිමාව සම්බන්ධව. ඉතින් වලගම් රජු තමයි මේ මහ විශාල ප්‍රතිමාව හදන්නේ. හදලා එතුමා මේකට පියකට පෙළක් නිර්මාණය කරනවා. ඒ පියකට පෙළ නිර්මාණය කරලා ඉවරලා ඒ පියකට පෙළෙන් තමයි මෙතන ප්‍රවේශ වෙන්න හදලා තියෙන්නේ. පියකට පෙළ ඔස්සේ ප්‍රවේශ වුණාට පස්සේ මුලින්ම බුදුන් වැඳලා ඉන්පසුව දේවාලයට යන්න පුළුවන් විදිහට තමයි එතුමා මේ නිර්මාණය සකස් කරලා තියෙන නිසා මේක හරිය විශිෂ්ට නිර්මාණයක්. ඔබට මම පැහැදිලිව කියන එකක් තමයි මේ ස්ථානයේ පිළිබඳ හරවත් විද්වත් කතාබහක් හරියට කෙටිලා නැහැ ඇත්තටම. ඇත්තටම අපි අලුතෙන් විහාර ඉදි කරනවා, දේවාල ඉදි කරනවා. මේවා ගැන අපි ගොඩක් කතා කරනවා. නමුත් ආසියාවේ තිබෙන විශාලතම සතපෙන බුද්ධ ප්‍රතිමාව ගැන අපි කතා නොකළේ ඇයි කියන මාතෘකාව ගැන මට හිතා ගන්නත් බෑ. ඇයි අපි මෙච්චර කාලයක් කතා නොකළේ කියලා. පොහොය දවසකට මිනිසුන් කීප දෙනෙක් රැඳෙනවා ඇරෙන්නට. සතියේ බොහෝ දිනවල ඊ타ත්ම අඳුරු ස්වභාවයෙන් වසා දැමූ විහාරයක් වශයෙන් තමයි මේ විහාරය පවතින්නේ. ඉතින් කෙසේ නමුත් අපි ඒක ඉදිරියට පවත්වමු. අපි කතා කරගෙන යමු. අද අපි ඔබට සාරති YouTube නාලිකාව හරහා එකගෙන යන්නේ වලගම්බා රජතුමා එදා සිද්ධමුළු සූනියන් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් ඉදි කරන්නට යෙදුණු දේවස්ථානයට ප්‍රවේශ වීම සඳහා සකස් කරන්නට යෙදුණු ගල් පඩි පෙළ සහ සෙල් ලිපි පිළිබඳවයි. සහ දිය නොසිඳෙන උල්පතත් ගල මතින් කියන්නේ මහා ගල් පර්වතයක් අතරින් වැස්සෙන නොකඩවා වැස්සෙන මහා ජලකඳකුත් නොසිඳනා දිය උල්පතකුත් සහිත ගම්බාර දෙවියන් පෑන් භාවිතා කිරීමට පාවිච්චි කරපු උල්පතත් සොයාගෙනයි අද අපි ඔබ එකගෙන යන්නේ. එහෙනම් යමු අපි සාරති YouTube නාලිකාවත් එක්ක මේ උතුම් වූ මහානුභාව සම්පන්න පින්බිමේ ඔය කියන ලද වලගම්බා රජතුමා විසින් ගම්භාර දෙවියන්ට නිර්මාණය කරපු මේ පියකට පෙළ සොයා. සාරති සත්‍ය සොයා යන ගමනක හැරවුම් ලක්ෂණ. ඉතින් මම ආවේ අදත් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ආවේ මේ පැත්තෙන්.
ඔබට පළවෙනි වීඩියෝ එක මතක ඇති. හරි මහන්සි ගමනක්. නමුත් ඔබට මේ පරණ පියකට පෙළ බලන්න පෙන්නන්න ඕනේ. නිසා මම ඔබ එකගෙන යනවා මේ පරණ පියකට පෙළ බලන්න. මම දැන් මේ පියකට පෙළ බහිනවා. බහින්නේ මෙහි ආරම්භයේදී. මොකද මිනිස්සු මේක දිගේ ගිහිල්ලා මේක කුරුටු බලි අඳිනවා අරවමුව නිසා මේ මාර්ගේ වහලයි තියෙන්නේ. නිසා මේකට කිසි කෙනෙකුට දැනට යන්න බෑ. නිසා මම ඔබට පරණ පියකට පෙර පෙන්නන්න නම් මට ඔබ පළට එකයි යන්න වෙනවා. ඒ නිසා මම ඔබව අරගෙන ඉක්මනින් පහළට යනවා. අපි යමු ඉක්මනට. මේ තියෙන පරණ පියකට පෙර මේ අලුත් කපපුව නෙමෙයි. මේ තමයි පරණම රජුරු හදපු පාර. මේ පල්ලෙහා තියෙන දියෙන් නොසින්දන පොකුණ. අර උඩින් වැටෙන කරන වතුර මෙන්න මේ ගස් අස්සෙන් වැක්කිරෙන වතුර මේ වැක්කිරෙන වතුර මෙන්න මේ ගල් අතුරෙන් වැක්කිරෙන වතුර පාර කොහෙන් යනවද කියලා කවුරුත් දන්නේ නැහැ. මේ කොහෙවත් පාරක් නැහැ. කොහෙන් හරි පොළවේ යටින් ගිහිල්ලා මෙන්න පල්ලෙහා තියෙන පොකුණට එකතු වෙනවා. තව ටිකක් මම ඔබ එක්කන් යන්නම්. මේ රජතුමා නැත්නම් වලගම්බ මහරජුරුව කපපු පීගට පෙළ දිගේ තමයි අපි පල්ලට බහින්නේ. හරිනම් අපි එන්න ඕනේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් ආවොත් අපිට මුලින්ම හම්බ වෙන්නේ විහාරේ. හරිද? මේ වතුර පාරවල ඔබට පේනද මේ යටින් ඒ අර පොකුණට වැටෙන වතුර පාරවල් ටිකෙන් ටික පල්ලෙහාට එනවා. අපි යමු. මහන්සි වුණත් සාරථි නාලිකාව ආරම්භන ඔබට මේක පෙන්වන්න ඕන නිසා මම ඔබ එකගෙන යනවා. අපි මහන්සි වුණත් මේ ගමන යම් පහලට බහැලා. හරි මම මේ බහින්නේ රජතුමාගේ රාජ්‍ය කාලේ ඉඳන් හදපු ගල්පඩි පෙළ දිගේ. තව ටික දුරක් බහිමු. මේ මාර්ගය සම්පූර්ණයෙන් වහලායි තියෙන්නේ. මොනම හේතුවකින්දවත් මේ පාර විවෘත කරන්නේ නැහැ. ඉතින් වලගම්බ රජතුමා තමයි මේක විහාරයක් කරවන්නේ. නමුත් වලගම්බ මේක හරි ලෙස්සනවා. ප්‍රවේශමින් අපිට යන්න වෙයි. ඔබට මම හිමින් සැරේ ගිහින් මේ පාරකේ පෙන්වන්නම්. කබලේ දේවතාවුන් වහන්සේ වඩින්නේ බොහොම කාලයකට පෙර. එතකොට දේවස්ථානයේ හැදෙන්න කලින් තමයි බුදුමැදුර හැදෙන්න කලින් තමයි දේවස්ථානය හැදෙන්නේ. ඔබ දන්නවද? ඔබට පෙන්වන්න බොහොම වටිනා දෙයක් තියෙනවා. මේ තියෙන්නේ කවදාවත් කිසිම කෙනෙක් නොකියපු සෙල්ලිපියක්. මේ සෙල්ලිපිය තාම කවුරුත් කියවලා නැහැ. මේ තියෙන්නේ සෙල්ලිපිය. මේක ඔක්කොම ලියලා තියෙනවා. මේ දේවාලේ හැදුණු විදිහ, මේ දේවාලේ හැදිච්ච විදිහ, මේවා දෙවියන්ගේ නාම, ගෝත්‍ර ඔක්කොම මේක ලියලා තියෙනවා. කිසිම කෙනෙකුට දකින්න හම්බෙලා නැහැ තාම. තාම පුරා විද්‍යාවෙන්වත් මේවා කියවලා නැහැ. මේ තියෙන ඒගල් අක්ෂර. බලන්න ඔබට මේ වගේ අවස්ථාවල ආයෙ ලැබෙන්නේ නැහැ. මේ තියෙන්නේ සෙල්ලිපි. තමයි සෙල්ලිපි. මේ සෙල්ලිපි දැන් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. දැන් කියවන්න බෑ. බැරි මට්ටමට ඇවිල්ලා. පූර්ව බ්‍රාහ්මී අක්ෂර මේවා සිංහල අක්ෂර. හරි. ටිකක් ඉතින් හැට යන්න අමාරුයි. මම තව ටිකක් මේක ඔබට zoom කරලා පෙන්නන්නම්. මෙන්න බලන්න. මේ යන්න. මේ තියෙන්නේ මේ කරා කියලා අපිට පැහැදිලිව පේනවනේ. හරි. මේ තියෙන ඒ අක්ෂර. මේවා මේ මෑත කියන අවුරුදු 1000ක 1500ක ඉතිහාසෙ ලියවිච්ච මේ අපි පහු කරගෙන ආපු මාර්ගය. හරි. මේ තියෙන්නේ ওই පියකට පෙළේ පල්ලෙහාම තැන. මම ওই පල්ලට මේක යන්න ඕනේ නැහැ. ඔබට මේක දකින්න පුළුවන් නේ. මේ අර පොකුණ පල්ලෙහා තියෙන වතුර පොකුණ. ඒතර මේ ගලේ හැම තැනකම ඉතා පරණ සෙල්ලිපි. ගම්බාර හුනියන් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් කරපු කිසිම දේවාලයක මේ විදිහේ පෞරාණිකත්වයක් දකින්න නැහැ. කිසිම දේවස්ථානයක නැහැ. කිසිම තැනකත් දකින්න නැහැ. මේ විදිහේ සෙල්ලිපි මේවට අපි කියනවා මේවා ශෛලමය ලිපි. මේ වගේ සෙල්ලිපි දකින්න තියෙන එකම තැන තමයි මේ වැල්ලගල. මේ වැල්ලගල විතරයි මේ වගේ සෙල්ලිපි දකින්න පුළුවන් මේ. මේ වෑයන් ඔබට පේනවා පැහැදිලිව වෑයන්න තියෙනවා. මොකද දැන් සම්පූර්ණ කාලේ වෙලිතලාම වැහිලා ගිහිල්ලා. අවුරුදු 1000ක ඉතිහාසය තුල මේ ඔක්කොම දිය වෙලා ගිහිල්ලා. මේක මහ විශාල කතාවක් තමයි එළියට තියෙන්නේ. මේ කතාව දැන් අපිට කියවන්නට බෑ. ඉතින් බොහොම රෑබෝ වෙනවා. සූර්යා අවරට යාමින් ඉන්නේ. කවුරුත්ම නැහැ. කිසිම කෙනෙක් නැහැ මේ භූමියේ. මම විතරයි තනියෙන් ඉඳලා ඉන්නේ මේ. අර එක උපාසක මහත්තයෙක් ආව එච්චරයි. රෑ වෙලා කවුරු ආවොත් මම ඔබට වීඩියෝ කරන් දෙන්න අද කට්ටියක් එනවා කියලා දාලා තිබුණා පූජාවකට. ඔබට මේ පූජාව ගෙන්න ඕනේ. අර තියෙන කුවේණි ගල. ඒ තියෙන කුවේණි ගල. මේ තියෙන්නේ කුවේණි ගල. එතන තමයි කුවේණි දෙලා තියෙන්නේ. කුවේණි මුළු ලංකාවටම සාප කළේ මෙන්න මෙතනින් ඉඳන්. මෙතනින් තමයි කුවේණි පළලට පැනලා මැරුණේ. නිසා මේක මහා ඓතිහාසික භූමියක්. මෙන්න කුවේණි
මැරුණු තැන මම ඔබට ඒක නැවත වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් දැනට යමු. ප්‍රමාද වෙනවා. ඔබට තව සෙල්ලිපියක් පෙන්වන්න තියෙනවා පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක්. මේ අපි ඇවිදින්නේ දුට්ටු වලගම්බා මහරජතුමාගේ කාලේ කරපු පීකඩ පෙළ. මේකෙන් තමයි යන්නේ. මේකෙන් අපිට ගියාම මුලින්ම අපට හම්බෙන්නේ අපේ පාඨක පින්නතුනි මුලින්ම අපට හම්බෙන්නේ බුද්ධ මන්දිරේ. මුලින්ම අපට හම්බෙන්නේ බුද්ධ මන්දිරේ. මේ අපිට තව සෙල්ලිපි ගොඩාක් තියෙනවා තැන් වල හොයාගන්න බෑ. මෙතන සෙල්ලිපියක් තියෙනවා. මේ තියෙන්නේ නේ. මෙතන සෙල්ලිපිය අපිට පැහැදිලිද නේ? තාම හොඳින් පැහැදිලි පේනවා. මේ ඩියන්නක් පේනවා. මෙතන ඩියන්න. මෙතන ගා ර ව කියලා මොකක් කතාවක් තමයි එළිය දෙන්නේ. නමුත් මේ කතාව දැන් හොයන්න බෑ අපට. ඒක වැරදිලා ගිහිල්ලා. ඒක ඉහාට ඈතට තියෙන කවුරුත් මේව හොයලවත් නැහැ. කවුරුත් දන්නේවත් නැහැ මේවා. කිසි කෙනෙක් අතපත ගාලවත් නැහැ මේ තැන. මම විතරයි අද මේ භූමියේ ඉන්නේ. ඔබට මේ මහා වටිනා පිම්බීම මම එලි කරනවාද? මේ මහා රහස ඔබට මම කියලා දෙනවා. එන්න අනිවාර්යෙන් එන්න. මේ තැන බලන්න. වදින්න. සිද්ධ මුළු ගම්භාර උණියන් දේවතාවුන් වහන්සේගේ ශක්තිය ඔබ අත්විඳින්න. යම් සාරති පමණයි ඔබ මේ වගේ විශ්වකර්ම තැන් හොයාගෙන යන්නේ. මේ ගල් අතින් වතුර එනවා. මේ සියල්ල පසු කරගෙන අපි යනවා. අපි යනකොට අපට හම්බ වෙන්නේ පළවෙනි වටම අපට හම්බ වෙන්නේ බුද්ධ මන්දිරය. ඉතින් මේ ගල පාමුලදී තමයිලු සූර්යයන් දේවතාවුන් වහන්සේ යක්ෂයෙක් වෙලා හිටපු වෙලාවේදී උන්වහන්සේව දේවත්වයට පත් වෙන්නේ. එතනදී කියනවා ගම්බාර දේවතාවුන් වහන්සේ පත්‍රි දෙවියන් විසින් ලබා දුන්න නවගුණ වැලක් හත් පොටක් මේ කරලා ඒ හත් පොටක් කරපු මේ නවගුණ වැල කරට දැම්මට පස්සේ එයින් පොටවල් 5ක් කැඩුවාය. අන්තිම පොටවල් 2 ඉතුරු වුණාය. අවසානයේදී ඔහු නැත්තම් ගම්බාර දේවතාවුන් නැත්නම් සූනි යක්ෂයා අවසානයේදී බුදුදහම වෙනඳ ගත්තායි කියලා කියනවා. මේ බිමේ ඒ වෙලාවේ යා ගිනි කබල මෙතන තැන්පත් කරලා තියෙනවා. කිසිම කෙනෙක් නැහැ. කවුරුවත් නැහැ. ඔබත් මාත් තමයි. බලන්නකෝ. මේ පුණ්‍ය භූමියට එන්න කිසි කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ. හරියට යක්ෂ පිරිවර කාටවත් එනවට කැමති නැතුව උන් හංගන් ඉන්නවා වගේ. ඒත් ඔබට මේක කියන්න ඕනේ. මේ රහස නොකියුවොත් අපරාධයක්. ඒ නිසා මේ රහස කියනවා ඔබට මොනවද? මහන්සි ගමනක් පාත් පහින් ගොඩක් දුර ඇවිල්ලා ආවේ. මේ අර ඔබ කලින් වීඩියෝ එකේ දැකපු තැන. මේ තියෙන්නේ අර වතුර වැටෙන පොකුණ. හරි. එහෙම ආපුවාම ඉස්සල්ලාම මේ තියෙන විහාරය. විහාරේ වැඳලා ඉවරලා තමයි බුදු පිළිමේ දේවාලේ වඳින්න තියෙන්නේ. ඉතින් ඔන්න එදා වලගම්බ මහ රජුරු හදපු පියකට පෙර දිගේ අපි ආවා. ඉතින් මේ තියෙන්නේ වතුර හින්දෙන්නේ නැති පොකුණ. දැන් හවස 6යි 15යි. එහෙනම් අපි නැවත හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් අපේ YouTube නාලිකාව. තව වීඩියෝ කීපයක් තියෙනවා අරගෙන එන්න. මොකද ඔබට මේක පූජාව කරන්න හැටි පූජාව දින වෙලාවල් ඒ ඔක්කොම කියන්න ඕනේ. එහෙනම් හම්බෙමු සුබ දවසක් හැමදෙනාටම. හොඳයි ඉතින් පාඨක ඔබ හැමදෙනාටම තේරෙන්නට ඇති. ඔබ හිතනට වඩා මහ විශාල ඉතිහාසයක් මේක වැළලීලා තියෙනවා. මේක සෙල්ලිපියක් බොහොම ලස්සනට ලියලා තියෙනවා. ඒ සෙල්ලිපිය අපිට කියව ගන්න තරම් වාතාවරණයක් නැහැ. ඒකට හේතුව තමයි ඒක සම්පූර්ණ දිය පාසි වලින් සහ ගස් කොළන් වලින් වැහිලම ගිහිල්ලා. ඒ කියන්නේ කවුරුත් මේක කියවලවත් නැහැ. ඇත්තට මේක තියෙන්නේ මොකක්ද කියනවත් කවුරුත් දන්නේ නැහැ. මේක කොටලා තියෙන්නේ ගම්බාර දෙවියන් ඉතිහාස සම්බන්ධ කරන විශ්වාස කරන නිසා මේවා ලෝකෙ විසින් කතා කළ යුතු මාතෘකා. ඉතින් මේ පියකට පෙළ ඔස්සේ අපි ගමන් කරමින් අපි ඔබව එකගෙන ආවේ දැන් ඔබ මුලින් එක්කගෙන ආවේ මාර්ගයේ අවසානයේ සිට. මොකද දැනට මේ මාර්ගේ වහලා තියෙන නිසා. මාර්ගයේ අවසානයේ සිට තමයි දැන් ඔබ ආරම්භය දක්වා එක්කගෙන ගියේ. දැන් දෙවෙනි වීඩියෝ එකේ තියෙන මේ වීඩියෝ එකේදී ඔබ දැක්කේ මේ පාර එන විදිහ. ඉතින් අපි ඔබට අද මේ වීඩියෝ එකේ නිමා කරනවා. ඔබට ඉතා ඉක්මනින් කියන අද හෙටම දවසකදී අපි නැවත සාකච්ඡාවකට එනවා. ඒක තුන්වෙනි වීඩියෝ එක වශයෙන්. මොකද්ද තුන්වෙනි වීඩියෝ එක? ගම්බහර දෙවියන්ගේ දේවස්ථානයේහි මේ පවතින මහා උතුම් පිම්බීම නැත්තම් මේ වැල්ලෑගල තියෙන මහා පෞරාණික විහාරයේහි
ආසියාවේ තියෙන ලෝකෙ නෙමෙයි ආසියාවේ තියෙන විශාලතම සතපෙන බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ඔබට වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ වැල්ලෑගල සම්බන්ධව ඔබට බොහෝ කරුණු තියෙන නිසා මේ වීඩියෝ පෙළ අතහැර ගන්නට එපා. අනිවාර්යයෙන් මේ අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒකට හේතුව අපි වීඩියෝ එකක් දාපුවම ඔබට ඒක දකින්න පුළුවන්කම තිබෙන නිසා තව දවස් දෙක තුනක් ඉවසන්න. අපි දින දෙක තුනක් ඇතුළත ඔබට මේ පුණ්‍ය භූමියෙහි සැඟවුණු තවත් බොහෝ තොරතුරු සමගින් හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. සාරථී සත්‍ය සොයා යන ගමනක හැරවුම් ලක්ෂ්‍ය